මිනසන් කොනිචිවා පුතේ අද අපි සාකච්ඡා කරන්නේ ඉරිදෙරි දෙවැනි පොතේ 14 වෙනි පාඩම. පාඩමේ නම තමයි යසුමිවෝ තොත්තෙමෝ ඊ දෙශෝකා යසුමිවෝ තොත්තෙමෝ ඊ දෙශෝකා නිවාඩු ගත්තට කමක් නැද්ද නේ ඊළඟට දොන්න තොකිනි ශිගතවෝ යසුමි මස්කා දොන්න තොකිනි ශිගතවෝ යසුමි මස්කා ඔයගොල්ලන් මොන වගේ වෙලාවටද රැකියාවෙන් නිවාඩු ලබා ගන්නේ ඒකේ පළවෙනි ටොපික් එක පළවෙනි පාඩම තමයි ඒ 14 වෙනි පාඩමේ පළවෙනි කොටස තමයි සුකොෂි ඔසොකුනාරිමස් සුකොෂි ඔසොකුනාරිමස් ඒ කියන්නේ පොඩ්ඩක් ප්‍රමාද වෙනවා ඊළඟට බලමු ශොකුබනි දෙන්වද යසුමියා චික්කොකුනෝ රෙන්රකුසුරු කොතෝගා දෙකිරු ඒ කියන්නේ ශොකුබනි වැඩ කරන ස්ථානයට දෙන්වදේ දුරකථනයෙන් යසුමියා යසුමි නිවාඩුවක් සහ යා චිකොකුනෝ ප්‍රමාද වෙලා පැමිණීමක් සම්බන්ධව රෙන්රකුසුරු කොතෝගා දෙකිරු දැනුම් දෙන්න පුළුවන් රෙන්රකුෂිමස් කියන්නේ දැනුම් දෙනවනේ දැනුම් දෙන්න පුළුවන් වෙනවා මේ පාඩමක් දෙන්න ඕගොල්ලෝ වැඩ කරන තැනට ප්‍රමාද වී යෑමක් හෝ එහෙම නැත්නම් නිවාඩුවක් ගන්න බව දුරකථනයෙන් දැනුම් දෙන විදිහ පිළිබඳ අවබෝධයක් මේ පාඩම ආශ්‍රයෙන් ඔයාලට ලැබෙනවා. බලමු 1. කයිවාෝ කිකිමෂෝ ලිස්නින් ටික අහන්න තියෙන්නේ. බලන්න කරන්න තියෙන මොකද්ද ඇක්ටිවිටි එක කියලා. යොනින්නෝ හිතෝගා චිකොකුයා යසුමිනෝ හි නෝ රෙන්රකුසුරු තමේනි ශොකුබනි දෙන්වාෝ කකෙතෙයිමස්. ඒ කියන්නේ යොනින්නෝ හිතෝගා පුද්ගලයන් 4 දෙනෙක් විසින් චිකොකුයා යසුමිනෝ රෙන්රකු ඒ කියන්නේ චිකොකු ප්‍රමාද වී වැඩට යන එක පිළිබඳව සහ යසුමි නිවාඩුවක් පිළිබඳව රෙන්රකුවෝ සුරුතමේනි දැනුම් දීම සඳහා ශොකුබනි දෙන්වාෝ කකෙතෙයිමස්. ඒ කියන්නේ වැඩ කරන ස්ථානයට දුරකථන ඇමතුමක් ලබා ගන්නවා නේ. ඒ කියන්නේ ඒගොල්ලන් දුරකථන ඇමතුමක් දීලා ඒ පුද්ගලයෝ 4 දෙනා එයාලා ඒ කියන්නේ ප්‍රමාද වෙලා වැඩට එනවද එහෙම නැත්නම් නිවාඩු ගන්නවද කියන එක පිළිබඳව ආයතනයේ දැනුම් දීමක් තමයි මේ ලිසන් එකේදී සිදු කරන්නේ. බලමු ඔයගොල්ලන්ට කරන්න තියෙන ඇක්ටිවිටි එක මොකක්ද කියලා. නන්නු රෙන්රකු දෙස්කා මොනම සම්බන්ධ දැනුම් දීමක්ද නේ? චිකොකුනෝ තොකිවා ඒ යසුමු තොකිවා බී ඕ කකිමෂෝ. ඒ කියන්නේ අහන්නේ මොනම සම්බන්ධ දැනුම් දීමක්ද නේ? එයා නිවාඩුවක් ගන්නවා කියලාද එහෙම නැත්නම් එයා ප්‍රමාද වෙලා වැඩට පැමිණෙනවා කියලාද මේ දැනුම් දෙන්නේ? ප්‍රමාද වෙලා වැඩට පැමිණෙනවා කියලා දැනුම් දෙන ලිස්නින් වල අදාළ කොටුවෙන් ඒ අක්ෂරය සහ නිවාඩුවක් ගන්න එක පිළිබඳ දැනුම් දීමකදී B අක්ෂරය දාන්න. හයි. ඒක ලිස්නින් එක අහලා ඔයගොල්ලෝ කරන්න. බලමු දෙවෙනියට කරන්න තියෙන මොකක්ද කියලා. මොයිචි දෝ කිකිමෂෝ රියුවා නන්දෙස්කා ඒෆ් කරාය රබිමෂෝ මොයිචි දෝ කිකිමෂෝ තව පාරක් අහමුනේ. රියුවා නන්දෙස්කා රියු හේතුව මොකද්ද? ඒෆ් කරාය රබිමෂෝ ඒ ඉඳලා F වෙනකන් තෝරන්න කියලා කියනවා. මේ රියු ටික හේතු ටික තියනවා. ඒගොල්ලන් වැඩට යන්න නැතුව ඉන්න සහ ප්‍රමාද වෙලා වැඩට යන්න හේතුව ඒගොල්ලෝ දැනුම් දෙන හේතුවක් මෙතන තියෙනවා. ඒ ටිකෙන් දෙවෙනි වගුවේදී ඕගොල්ලන් ඒ අදාළ ලිස්නින් එකට අනුව හේතුව දාන්න තියෙන්නේ. ඕගොල්ලන් පළවෙනි පාර ලිස්නින් එක අහලා මේ වගු දෙකම ෆිල් කරන්න. ෆිල් කරලා ඊට පස්සේ දෙවෙනි පාර චෙක් කරගන්න. බලමු ඒ මිචිගා කොන්දෙයිරු මිචිගා කොමි ඔතන කොන්දෙරු කියන එකේ ක්‍රියාපදය තමයි කොමිමස් කියන එක අවහිර වෙනවා කියන එක. මිචිගා කොන්දෙයිරු පාර අවහිර වෙලානේ. සෙකිගා හිදොයි සෙකිගා හිදොයි ඒ කියන්නේ එම්බිරිස්සාව නේ කැස්ස කියන එක වැඩි වෙලානේ දැඩි වෙලා. නෙත්සුගාරු උණ තියනවා. සයිෆුවෝ වසුරෙතා පර්ස් එක අමතක වෙලා. බියෝයින්නීකු රෝහලට යනවා. ඊේනි කයිරු නේ නිවසට ආපහු යනවා. ඒ ටිකෙන් මොන රියු එකද මේ ඒගොල්ලන් නිවාඩුවක් ගන්න හෝ චිකොකු ඒ කියන්නේ ප්‍රමාද වෙලා යන්න හේතු වෙන්නේ මොකද්ද කියන එක තෝරලා මේකේ දාන්න තියෙන්නේ. සමහර ඒ වගේ හේතු දෙකක් තියෙන අවස්ථා තියෙනවා. හරි. කොතබා ඕ කකුනින් ශිතේ මොයිචිදෝ කිකිමෂෝ කොතබා ටික කකුනින් කරන්න තියෙන්නේ. බලමු කොතබා ටික කොරේ කරා දැන් ඉඳලා කියන එක. ඔසොකුනරු ප්‍රමාද වෙනවා. මිනසන් හැමෝම
සුතායරු සුතායමස් කියන එක දැනුම් දෙනවා කියනවා කියන එක. චිකොකුසුරු චිකොකුසුරු ඒත් ප්‍රමාද වෙනවා. අතෝදේ පසුව මෝෂිවකේ අරිමසෙන් සමාව ඉල්ලන පොලයිට් වේ එකක්නේ. ප්‍රමාද වීමට හෝ නිවාඩු ගැනීමක් සම්බන්ධව ඔෆිෂියල් විදියට සමාව ඉල්ලන විදිහක්නේ මෝෂිවකේ අරිමසෙන් කියන්නේ. හරි. ඊට පස්සේ තියෙන බුම්පෝ ඇක්ටිවිටි එක බුම්පෝ නෝට් එක බලලා ඒක අවබෝධ කරගෙන කරන්න. අපි යමු ඊට පස්සේ තියෙන ෂැඩෝවින් කරන්න තියෙන එකට. දෙන්වද චික්කකුයා යසුමිනෝ රෙන්රකෝ ශිමාෂෝ දුරකථනයෙන් ප්‍රමාද වීමක් සහ නිවාඩුවක් පිළිබඳ දැනුම් දෙමු. මොෂි 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 ෆුෙන් දෙස්නේ නම කියනවා මුලින්ම. ෆුෙන් සන් ඊට පස්සේ කයිෂකේ කෙනා ෆුෙන් සන් කියනවානේ. ඊළඟට සෙකිගා හිදකුතේ බියෝයින් නිකිමස් කැස්ස වැඩි වෙලා මොකද්ද රෝහලට යනවනේ. නෙත්සුගාරිමස් උණ තියනවා මොකක් හරි එක හේතුවක්. එතෙන්ට අපි ප්‍රමාද වෙන හේතුව හරි මොකක් හරි කියන්නේ ප්‍රමාද වෙන හෝ නිවාඩු ගන්න හේතුව කියන්න පුළුවන් නේ. ඊට පස්සේ බලන්න සොරේදේ ඒ හේතුවෙන් එම නිසා කියන එක. සුකොෂි ඔකුරෙමස් ටිකක් ප්‍රමාද වෙනවා. එහෙම නැත්නම් ඔසොකුනරිමස් ඒත් ප්‍රමාද වෙනවාමයි. චිකොකුෂිමස් ඒකත් ප්‍රමාද වෙනවා කියන එකම තමයි. එහෙම නැත්නම් සොරේදේ කියෝවා ඉචිනිචි යසුමිතයින් දෙස්ගා කියෝවා ඉචිනිචි යසුමිතයින් දෙස්ගා ඒ කියන්නේ අද නිවාඩුවක් ගන්නවා නේ. අද එක නිවාඩුවක් ගන්නවා කියලා කියනවා. සෝ දෙස්කා මිනසන්නි සුතයතේ කුදසයි හැමෝටම දැනුම් දෙන්න කියලා ඊට පස්සේ කියනවානේ. වකාරි මෂ්තා තේරුණා. අතෝදේ ඔකුරෙතේ සුමිමසෙන් ප්‍රමාද වුණාට සමා වෙන්න. ඔසොකුනත්තේ සුමිමසෙන් ප්‍රමාද වුණාට සමා වෙන්න. නැත්තම් කිනෝවා යසුන්දේ සුමිමසෙන් දෙෂ්ටා ඊයේ නිවාඩු ගත්තට සමා වෙන්න නේ. ඔන්න ඔය විදිහට ඕගොල්ලොත් අවස්ථාව ඕගොල්ලන්ගේ අවස්ථාවක් කරගෙන මේක ෂැඩෝවින් කරන්න. හයි. අපි බලමු දෙවෙනි ටොපික් එක. තොයිරෙනි ඉත්තේ කිතෙමෝ ඊ දෙස්කා මේ I go to the toilet නේ. මම ටොයිලට් එක ඉත්තේ කිතෙමෝ ගිහින් ආවට කමක් නැද්ද? තොයිරෙනි ඉත්තේ කිතෙමෝ ඊ දෙස්කා වොෂ්රූම් ටොයිලට් එකට ගිහින් ආවට කමක් නැද්ද? බලමු ඒකේ. ශිගොතොනෝ මොචිබාෝ හනරෙරු තොකි මවරිනෝ හිතෝනි කියෝකවෝ මොතොමෙරු කොතොගා දෙකිරු. බලන්න ඒකේ මොකද්ද කියන්නේ කියලා. ශිගොතොනෝ රැකියාවේ මොචිබා කියන්නේ පුතේ ඉන්න තැනනේ. අපි ඒ වැඩක් කරන රැකියාව කරනවා නම් අපි රැකියාව කරන ඒ අදාළ සීට් එක ඉන්න තැන ඒ අදාළ කියන්නේ වැඩපළ ඇතුලේ අපි ඉන්න තැනනේ. රැඳී සිටින ස්ථානය කියන එක තමයි මොචිබා කියන්නේ. හනාරේරු තොකි එතනින් ඉවත් වෙලා යන විටනේ. එතනින් ඉවත් වෙලා යන විට. මවරිනෝ හිතෝනි යාබද පුද්ගලයන් වටේ ඉන්න පුද්ගලයන්ගෙන් කියෝකාවෝ පර්මිෂන් කියෝකා කියන්නේ පර්මිෂන් එක අවසරය. මොතොමෙමස් කියන්නේ අර අපි බලාපොරොත්තු වෙනවා ඉල්ලනවා පර්මිෂන් එකක් නම් ඉල්ලනවනේ. කියෝකවෝ මොතොමෙරු කොතෝගා දෙකිරු නේ. ඒකට එක්ස්කියුස් කරලා අපිට ඒගොල්ලන්ගෙන් අවසර ඉල්ලලා අර ඒ අවස්ථාව යන්නනේ. ඒ කියන්නේ ඔයාට එතන දැන් වැඩ කරන ගමන් ඔයාට වොෂ්රූම් යන්න වෙනවානේ. අන්න ඒ අවස්ථාවට ළඟ ඉන්න එක්කෙනාට ඒක කියන විදිහනේ. නැත්තම් ඒක යාට දැනුම් දීලා ඒකට අවසරයක් වගේ බලාපොරොත්තු වෙලා කොහොමද ඒක කතා කරන්න කියන එක ඕගොල්ලන්ට අවබෝධයක් ලැබෙනවා මේ පාඩම අවබෝධ කරගත්තට පස්සේ. බලමු. කයිවා ඕ කිකිමෂෝ යොනින්නෝ හිතෝ ගා ශොකුබදේ මවරිනෝ හිතෝනි හනෂි කකෙතේ ඉමස්. යොනින්නෝ හිතෝ ගා ශොකුබදේ මවරිනෝ හිතෝනි හනෂි කකෙතේ ඉමස්. යොනින්නෝ පුද්ගලයන් 4 දෙනෙක් ශොකුබදේ වැඩ කරන ස්ථානයේදී මවරිනෝ හිතෝනි වටපිටාවෙ ඉන්න කියන්නේ වටේ ආබද වෙන්න පුද්ගලයන්ගෙන් මොකද්ද? හනෂි කකෙතේ ඉමස් පුද්ගලයන්ට කතා කරනවා කියලා කියනවා. හරි. දොන්නා
කියෝකවෝ මොතොමෙ මස්තකා මොන වගේ අවසරයක්ද යාලා ලබා ගන්නේ ඒ ඩී කරා එරබිමෂෝ ඒ ඉඳලා ඩී වෙනකම් එරාබු කරන්න තියෙන්නේ තෝරන්න තියෙන්නේ. ඒ බලන්න ඔයි නොරිනීකු. ඔයි නොරි කියන්නේ ප්‍රේ කරනවා වඳිනවනේ වඳින්න යන්න. B තබකෝ වෝසු තබකෝ සිගරට් එකක් බොන්නනේ. C නොමි මොනෝවෝ කව් මොන හරි බෙවරේජ් එකක් බීම වර්ගයක් මිලදී ගන්න. D තොයිරෙනීකු ටොයිලට් යන්න. හරි ඕගොල්ලෝ මොනවා සම්බන්ධ කියෝක එකක්ද ඒගොල්ලෝ මොකද්ද ඉල්ලන්නේ කියන එක මේ ඒ ඉඳලා D වෙනකන් තියෙන එකෙන් සිලෙක්ට් කරලා මේ ලිස්නින් එක අහලා අදාළ කොටුවේ දාන්න. හයි බලමු දෙවෙනියට කරන්න තියෙන එක මොයිචිදෝ කිකිමෂෝ ශොකුබන හිතවා කියෝක ශිමෂ්තකා කියෝක ශිතතොකිවා මාරු කියෝක ශිනකත්තතොකිවා බත්සෝ කකිමෂෝ ඒ කියන්නේ මොකද්ද? එයාලා ඒ ඉල්ලීමක් කරන ඒ කියෝක එක ඉල්ලන අවස්ථාවේ ඒගොල්ලන්ට අවසරය ඒ වෙලාවේ ලැබෙනවා නම් මරු එකක් සහ අවසරයක් ලැබෙන්නේ නැත්නම් ඒ වෙලාවේ බත්සු එකක් යොදන්න තියෙන්නේ. පළවෙනි පාරෙන් ලිස්නින් එක ඇහුවා වගු දෙකම කරා දෙවෙනි පාර කන්ෆර්ම් කරගත්තා. ඕකේ? හයි. අපි බලමු තුන්වෙනි එක කොතබවෝ කකුනින් ශිත මොයිචිදෝ කිකිමෂෝ. කකුනින් කරන්න තියෙන මොනවද කොතබා? QK සුරු කියන්නේ පොඩි කෙටි විවේකයක් ගන්නවා. QK එක කියන්නේ චූටි බ්‍රේක් එකටනේ. මොදොරු රිටර්න්. මොදොරිමස් කියන්නේ රිටර්න් නේ. නැවත එනවා කියන එක. හයි. ඊට පස්සේ මේ බුම්පෝ ඇක්ටිවිටි එක ඕගොල්ලන් බුම්පෝ නෝට් එක බලලා කරන්න. හරි. ඊට පස්සේ ඊට පල්ලෙහා තියෙන එකත් ඕගොල්ලන් ෂැඩෝවින් කරන්න. හයි. ඕගොල්ලන්ගේ අවස්ථාවක් කරගෙන එක ඒ අවස්ථාව දෙන්නෙක් ඉන්නවා නම් දෙන්නෙක් අවස්ථා දෙක ප්‍රශ්න ඇසීම සහ ආන්සර්ස් දෙන එක දෙපැත්තට බෙදාගෙන ෂැඩෝවින් කරන්න. හයි. බලමු තුන්වෙනි ටොපික් එක මොකක්ද කියලා. අෂ්තන ගොගෝ සෝතයි ශිතෙමු ඊ දේශෝකා අෂ්තන ගොගෝ සෝතයි ශිතෙමු ඊ දේශෝකා හෙට හවසනේ අෂ්තන ගොගෝ කියන්නේ හෙට හවස. සෝතයි ශිතෙමෝ ඊ දේශෝකා සෝතයි ශිමස් කියන්නේ අපි රැකියාවෙන් කලින් යනවනේ. ලීව් එකක් කලින් රැකියාවෙන් කලින් යනවා. සෝතයි කියන්නේ කලින් යනවා කියන එක. කලින් ගියාට කමක් නැද්ද? හෙට හවස කලින් ගියාට කමක් නැද්ද? එතනත් කියෝක එකක් නේද යාලා බලාපොරොත්තු වෙන්නේ අවසරයක්. බලමු. ශොකුබදේ කියෝකවෝ තොරිතයි තොකිනදෝනි ජිසෙන්නි කියෝකවෝ මොතොමෙරු කොතොගා දෙකිරු. බලන්න. ඒකේ මොකක්ද කියන්නේ කියලා. හරි. එතන කියෝක එක කියන්නේ මොකද්ද එතන කියන්නේ රැකියාව කරන තැනින් කියෝකවෝ තොරිතයි තොකිනදෝනි. ඒ කියන්නේ විවේකයක් නිවාඩුවක් ගන්න ඕන වුණ විටදී ජිසෙන්නි ජිසෙන් කියන්නේ ඇඩ්වාන්ස් කියෝකවෝ මොතොමෙරු කොතොගා දෙකිරු. ඒ කියන්නේ අපිට අවසරයක් ලබා ගන්න පුළුවන් වෙනවා. බලමු. කයිවා ඕ කිකිමෂෝ කයිව එක හමු යසුමි වෝ තොත්තරි සෝතයි ශිතරි සුරුතමේනි ජෝෂිනි සෝදන් ශිතෙයිමස්. හයි. යසුමි වෝ තොත්තරි විවේකය නිවාඩුවක් ගැනීමත් සෝතයි ශිතරි කලින් යෑමත් සුරුතමේනි කිරීම සඳහා ජෝෂිනි සුපර්වයිසර්ගෙන් ජෝත් ගොමෙන් ජෝෂිනි සෝදන් ශිතෙයිමස්. යසුමිවෝ තොත්තරි ඒ කියන්නේ ඒක කිව්වනේ මම. ජෝෂිනි සෝදන් ශිතෙයිමස්. සුපර්වයිසර්ට සුපර්වයිසර් එක්ක සාකච්ඡා කරනවනේ. බලන්න ඒකේ ලිස්නින් එක අහලා ඔයගලන්ට කරන්න තියෙන්නේ මොකක්ද කියලා බලමු ඊට පස්සේ. හජිමෙනි සුකුරි පුතෝවෝ මිනයිද කයිවාෝ කිකිමෂෝ. මුලින්ම ස්ක්‍රිප්ට් එක බලන්න නැතුව කයිව එක අහමු. දොන්න කියෝකවෝ මොතොමෙ මෂ්තකා. දොන්න කියෝකවෝ මොතොමෙ මෂ්තකා. මොන වගේ කියෝක එකක්ද ඉල්ලන්නේ ඉල්ලුවේ ඒ සී කරා එරබිමෂෝ. ඒ ඉඳලා සී වෙනකන් තෝරන්න මොන වගේ කියෝක එකක්ද ඒගොල්ලන් ඉල්ලන්නේ අවසරයක්ද ඉල්ලන්නේ. ලිස්නින් එක ඇහුවා ඒකේ ඒ ලිස්නින් එකේ මොන වගේ අවසරයක්ද පුද්ගලයා ඉල්ලන්නේ කියන එක ඒ සී වලින් තෝරලා දාන්න තියෙන්නේ.
මතා ජෝෂිවා කියෝකශිමෂ්ඨ කා මතා දෙවෙනි එකේ බලන්න දෙවෙනි එකේ කියන්නේ ඒ පළවෙනි ඇක්ටිවිටි එකේම යටින් තියෙන දෙවෙනි තීරුවේ මතා ජෝෂිවා කියෝකශිමෂ්ඨ කා සුපර්වයිසර් අවසර දුන්නද කියෝකශිතතෝ කිවා ඒ කියන්නේ අවසර දුන්න විට මාරු රවුමද කියෝකශිනකත්තතෝ කිවා බත්සෝ කකිමෂෝ අවසරය නොලැබුණ විට බත්සෝ එකද දාන්න කියනවා. හරි බලමු A චිකොකු සුරු ප්‍රමාද වී පැමිණීමක් සම්බන්ධව B සෝතයි සුරු කලින් යෑමක් පිළිබඳව C යසුමිවෝ තොරු නිවාඩුවක් ගැනීම සඳහා. හරි පළවෙනි එකේ දාන්න ඒ රූප දෙක තියෙන කොටුව යට තියෙන පළවෙනි කොටුවේ දාන්න මොකද්ද කියෝකයක කියන එක දෙවෙනි කොටුවේ කියෝකයක ලැබුණද නැද්ද කියන එක මාක් කරන්න. දෙවෙනියට බලමු සුකරිපිතෝ වෝ මිනයිදේ මිනගරා කිකිමෂෝ කියෝකවෝ මොතොමෙත රියුවා නන්දෙස්කා ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක බලන ගමන් නැවත අසන්න කියලා කියනවා. කියෝකවෝ මොතොමෙත ඒ නිවාඩුව ලබා ගන්න රියු එක මොකද්ද? හේතුව මොකද්ද කියලා මේකේ නෝට් ඩවුන් කරන්න දෙවෙනි වගුවේ. හයි මේක එකපාරින්ම ඔයාලා ලිස්නින් එක අහන්න. ස්ක්‍රිප්ට් එක බලන්න නැතුව මේ ලිස්නින් එක දෙකම කරන්න. ඇක්ටිවිටි දෙකම කරන්න. කරලා දෙවෙනි පාර අහලා කන්ෆර්ම් කරගෙන ඊට පස්සේ ඕගොල්ලන් ලිස්නින් එක මේ ස්ක්‍රිප්ට් එක බලන්න. ස්ක්‍රිප්ට් එක බලලා ඊට පස්සේ ඕගොල්ලන් ඒකේ තියෙන වචන සහ ඒවා අදාළ දේවල් නෝට් ඩවුන් කරගෙන පොඩ්ඩක් ට්‍රාන්ස්ලේට් කරලා බලන්න. හරි ඊට පස්සේ බලන්න කකුණින් කරන්න තියෙන කොතබ ටික ෂචෝ ප්‍රධානියානේ යක්කුෂෝ නගර ශාලාව හයකු වේලාසනින් ඉක්මනින් යෝජි කලින් අපි දාගත්ත වැඩකට අපි යෝජි කියලා කියනවා. සුමු කියන්නේ ඉවර කරනවනේ ෆිනිෂ් කරනවට කියනවා. ෂුනින් කියන්නේ චීෆ් කියන එක. අපි චීෆ් කියන්නේ ප්‍රධානියමයි නේ ඒකත්. ඊළඟට රයිගෙත්සු ලබන මාසේ දෙකිතරා පුළුවන් නම් කියන එකනේ. දෙකිතරා කියන්නේ පුළුවන් නම් කියන එක. හයි ඊට පස්සේ බලන්න ඊළඟ බුම්පෝ ඇක්ටිවිටි එකත් ඕගොල්ලන් මගේ බුම්පෝ වීඩියෝ එක බලලා කරන්න. ඊට පස්සේ තියෙන්නේ ෂැඩෝ වින් කරන්න. මේකත් ඕගොල්ලන් ප්‍රශ්න අහන එක ආන්සර් එක දෙන විදිය කොහොමද? ඒ අවස්ථාවක් ඕගොල්ලන්ට ආවම ඕගොල්ලෝ ඒක කරන්නේ කොහොමද? ඒ අදාළ දේවල් ඕගොල්ලෝ ෂැඩෝ වින් කරන්න. ලිස්නින් එක අහන්න ආයෙම ලිස්නින් එකේ ස්ක්‍රිප්ට් එක බලන්න. ඒක අවස්ථාව ඕගොල්ලන්ගේ අවස්ථාවක් කරගෙන එක එක හේතු දාලා ඕගොල්ලන් QK එකක් එතකොට QK එකක් එතකොට ඊට අමතරව ඕගොල්ලන්ගේ කලින් යෑමක් එහෙම නැත්නම් පරක් වෙලා වලට පැමිණීමක් සම්බන්ධව මේකට දාලා ෂැඩෝ වින් කරන්න. බලමු හතරවෙනි එක කියෝකා තෝදොකේවෝ දශිතේ කුදසයි. ඒ කියන්නේ ලීව් ඇප්ලිකේෂන් එක දශිතේ කුදසයි නේ දාන්න ඉදිරිපත් කරන්න කරුණාකර කියලා කියන්නේ. බලමු කියෝකා තෝදොකේ නදෝනෝ ෂොරුයිනෝ කින්යූ හෝහෝනි සුයිතේ ශිත්සුමොන් ශිතේ සොනෝ කොතයෝ රිකයිසුරු කොතෝගා දෙකිරු. ඒ කියන්නේ කියෝකා තෝදොකේ කියන්නේ ලීව් ඇප්ලිකේෂන් එක ෂොරුයිනෝ ඒ ලීව් ඇප්ලිකේෂන් වගේ ලේඛන කින්යූ හෝහෝ ඒ කියන්නේ මොකද්ද? ෆිල් කරන කින්යෝෂිමස් කියන්නේ අපි ෆෝම් එකක් ෆිල් කරනවටනේ. ෆිල් කරන විදිහ පිළිබඳව ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්න වලට දෙන උත්තර අපිට අවබෝධ කරගැනීමේ හැකියාවක් ලැබෙනවා මේ පාඩම අධ්‍යයනයෙන්. බලන්න කයිවෝ කිකිමෂෝ කයිෂනෝ හිතෝනි කියෝකා තොදොකේනෝ කකි කතාවෝ කීතෙයිමස්. කයිෂනෝ හිතෝනි කයිෂකේ පුද්ගලයෙක්ගෙන් ලීව් ඇප්ලිකේෂන් එක ලියන විදිහ අහනවා කියලා තමයි මේ ලිස්නින් එකේ තියෙන. ඒ ලිස්නින් එක කියන්නේ ලීව් ඇප්ලිකේෂන් එක කොහොමද ෆිල් කරන්න කියන එක ඇහුවට පස්සේ ඒක කොහොමද කරන්න කියන එක කියලා දෙන ඩිස්කෂන් එකක් මේ ලිස්නින් එකේ යන්නේ. මුලින්ම කරන්න තියෙන බලමු ශිතන ෆෝමු ශිතන ෆෝමුවෝ මිනගරා සෙත්සුමෙයෝ කිකිමෂෝ. පල්ලෙහා තියෙන ෆෝම් එක බලමින් පැහැදිලි කිරීම අහමු. දොකෝවෝ සෙත්සුමේ ශිතේමස්කා යුබිවෝ
සෂි නගර කිකිමෂෝ කොතනද පැහැදිලි කිරීම කරන්නේ ඇඟිල්ල තියෙන ගමන් ඔයගොල්ලෝ ලිස්නින් එක අහන්න. හරි මම ෆෝම් එකේ තියෙන දේවල් චුට්ටක් කියන්නම්. පළවෙනියෙන්ම තියෙන මොකද මේ ඇඟිල්ල තියෙන තරම කොටුවේ තියෙන්නේ මුලින්ම නිකන් මාත්‍රිකාව වගේ තියෙන්නේ අර කියුකත් ඔදකේ කියලා. ඊට පස්සේ පළවෙනිම කොටුවේ තියෙන්නේ මේ මොකද්ද? ශොසොකුනේ ශොසොකු which ඒ කියන්නේ එයා කොහෙටද belong වෙන්නේ? ඒ කියන්නේ එයා ඒ ආයතනේ මොනවා සම්බන්ධව වැඩ කරන එක්කෙනෙක්ද කියන එකනේ. උදාහරණ account department ද HR department ද ඒ වගේ අපි යන්නේ එයා කොහෙටද attached to එහෙම නැත්නම් belong to which department අන්න ඒ දේවල් තමයි මෙතන ශොසොකු එකේ දාන්න තියෙන්නේ. දෙවෙනි කොටුවේ තියෙන ශිමෙයි සම්පූර්ණ නම. තුන්වෙනි එක කිකන් කොච්චර නිවාඩුවක් ගන්නවා නම් කොච්චර කාල සීමාවක්දනේ. එතකොට අර මේ අද ඉඳලා 5 වෙනිදා දක්වා අර ඒ වගේ කාල සීමාව කිකන් කියන්නේ කාල සීමාව නිවාඩුවේ කාල සීමාව. ඊළඟ එක රියු එක. රියු එක කියන්නේ නිවාඩුව ලබා ගැනීමට හේතුව. ඊළඟ එක රෙන් රකුසකි. රෙන් රකුසකි කියන්නේ ඔයාගේ contact details fill කරන්න තියෙන්නේ. ඊළඟ එක බිකෝනේ ඒ කියන්නේ සාමාන්‍ය කියන්නේ අර තව ඔයාලට දාන්න තියෙන වෙනත් කරුණු කියන එකනේ. රීමාක් කියලා අපිව තියෙන ෆෝම් වල යටින් අන්න ඒක. ගොමෙන් රීමාක් කියන්නේ සාමාන්‍යයෙන් අපි දාන ඇප්ලිකේෂන් එකට එතන ඕන එකක් ලියන්න පුළුවන් නේ. ඊට පස්සේ ඔයාලට ලැබෙනවද නැද්ද කියන එක පවා රීමාක් කියන කොටසනේ ලියන්නේ නේ. ඒක ලියන එක. ඔයගොල්ලෝ මේ ෆෝම් එක ඔයාලා ෆිල් කරන්න. හරි ලිස්නින් එකත් අහන ගමන් ඕගොල්ලෝ ෆිල් කරන්න. මේක ඕගොල්ලන්ගේ දේවල් දාන්න. හොඳේ? ඒ කියන්නේ ඕගොල්ලන්ගේ විස්තර දාලත් ෆෝම් එකක් ෆිල් කරන්න. මොයිචි ඩෝ කිකිමෂෝ සොරේ සොරේනි නනිවෝ කකිමස්කා කොහෙද මොනවද ලියන්නේ? කොයි තැන්වලද මොනවද ලියන්නේ කියලා අහනවා. කොතබෝ කකුනින්ෂිතේ මොයිචි ඩෝ කිකිමෂෝ. ඒක පස්සට තියලා අපි ඊළඟ එක කලින් එක බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඒ කියන්නේ මෙතන මොනවද ලියන්නේ මේ අදාළ තැන්වල කියන එක ඕගොල්ලන් අහලා බලලා ඕගොල්ලන්ගේ එකක් ෂැඩෝවින් කරන එක. ඕගොල්ලන්ගේ ලියු ෆෝම් එකක් හදන්න ඕගොල්ලන්ගේ විස්තර දාලා. හයි. ඊට පස්සේ බලමු කකුණින් කරන දෙන කොතබ ටික. කියෝ කතදක කියන්නේ ඇප්ලිකේෂන් ෆෝම් එක වැකේෂන් රික්වෙස්ට් එක. ඊළඟට දසු කියන්නේ සබ්මිට් කරනවා. ෆෝම් කියන්නේ ෆෝම්. ශොසොකු කියන්නේ අර මං කිය කොහෙට සම්බන්ධ වෙනවද කියන එක. ටීම් කියන එක. සෝමු නේ සෝමු කියන්නේ ජනරල් ඇෆෙයාර්ස්. ජනරල් ඇෆෙයාර්ස් කියන්නේ සාමාන්‍යයෙන් ඔය ඔෆිස් වල තියෙනවනේ. ඒ කියන්නේ HR එකට සම්බන්ධ වෙච්ච අර ඇඩ්මිනිස්ට්‍රේෂන් වගේ වචනයක් නේ. ඊට පස්සේ ශිමෙයි කියන්නේ නම සම්පූර්ණ නම. හංකෝ කියන්නේ ස්ටෑම්ප් කියන එක. මොත්තේ ඉරු සතුව තියෙනවා. කිකන් කාල සීමාව. රියු හේතුව. ෆුත්සු සාමාන්‍ය. ෂියෝ කියන්නේ පර්සනල් රීසන් එක. පෞද්ගලික හේතුවක් නම් අපිට ඒක සඳහන් කරන්න බැයි නම් අපිට මේ ෂියෝ කියන වචනේ පාවිච්චි කරලා ලියන්න පුළුවන් නේ. යසුමිචු ඒ කියන්නේ නිවාඩුව අතරතුර කියන එක. ඊට පස්සේ රෙන් රකුසකි contact details. බිකෝ කියන්නේ රීමාක් කියන එක. ඉරු කියන්නේ ඒ කියන්නේ රික්වයර් කියන්නේ අවශ්‍යතාවය වගේ අදහසක් නේද? උතන දක්වන්නේ අවශ්‍ය වීම රික්වයර්ඩ් වෙනවා කියන්නේ. හයි. ඊට පස්සේ බලන්න යසුමිවෝ තොරු සුමෝරිදේ. යසුමිවෝ තොරු සුමෝරිදේ. කියුකා තොදොකෙවෝ කකිමෂෝ. යසුමිවෝ තොරු සුමෝරිදේ. කියුකා තොදොකෙවෝ කකිමෂෝ. ඔයාලට මොකද්ද? නිවාඩුවක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් කියුකා තොදොක එකක් ලියමු කියලා කියනවා. ඕගොල්ලන් මෙන්න මෙතන ඕගොල්ලන්ගේ විස්තර දාලා ෂැඩෝවින් කරන්න. හයි. එතනින් පාඩම ඉවරයි. බලමු කන්ජි ටික. යෝජි කියන්නේ කලින් අපි දාගත්ත වැඩක්. ශිමෙයි සම්පූර්ණ නම. රියු හේතුව. රෙන් රකුසකි contact details. බෙත්සුනි කියන්නේ
වෙනම වෙනම කියන එක. බෙත්සුනි. හයකු වේලාසනින් සූ. මෙතන සූ කියන්නේ තබකෝ සොයිමස් කියන ක්‍රියාපදේ අර උරනවා බොනවා සිගරට් එකක් බොනවා කියන අදහස. තොරු ගන්නවා, කයරු ආපසු එනවා, සුතයරු දැනුම් දෙනවා. මෙතන බෙත්සුනි කියන එක වෙනම කියලා ගන්නත් පුළුවන්. විශේෂයෙන් කියන අදහසක් තියෙනවා. හරි? ඔගොල්ලෝ පාඩම හොඳින් අහන්න, listening ටික activities ටික කරන්න, වචනෙන් වචනේ බලන්න මේ listening වල script ටිකත් බලන්න, kanji ටික practice කරන්න, වචන අලුත් වචන වෙනම ලියා ගන්න, activities ටික ඔක්කොම හරියටම කරන්න. ඊට අමතරව කලින් පාඩම් වල තියෙන අලුත් වචන සහ ඔක්කොමත් එක්ක දැන් ඔයාලට පුළුවන්ද? නේ? kanji මට ඔක්කොම පුළුවන්ද? grammar පුළුවන්ද? ඒ හැමදේම ආපහු පාරක් සමරයිස් කරලා ආයෙ මතක් කරගන්න නේ, රීකෝල් කරගන්න. එතකොට ආයෙම ඔයාගේ දැනුම අලුත් වෙනවා. හරි. එහෙනම් මෙතනින් පාඩම ඉවරයි 14 වෙනි පාඩම. මේකේ grammar point එක මම ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා. මිතේ කුරතේ අරිගතෝ.